හ්ම්. අද පුතේ වැදගත් දෙයක් කියලා දෙන්නේ ලූණු හා ලුණු ලියන්නේ කොහොමද කියලා. ලූණු ලියන්නේ මෙහෙම. ලුණු ලියන්නේ මෙහෙම. දැන් නිකන් කිව්වට බෑනේ. ඒක කොහොමද හැදෙන්නේ කියලා අපි බලමු. සිංහල භාෂාව හැදිලා තියෙන්නේ පාලි සංස්කෘත කියන මව් භාෂාවලින්. ඒවට කියන අපි මූල භාෂා කියලා. සංස්කෘත හා පාලි. එතකොට පාලි සංස්කෘතයේදී හා පාලියේදී භාෂාවේ වචනවල එන ලක්ෂණ සිංහලට බලපානවා. දැන් සංස්කෘත භාෂාවෙන් ලූණු වලට කියන්නේ ලසුන කියලා. පාලියෙන් කියනවා ලසුන කියලා. දැන් මේ දෙකේ තියෙන ලක්ෂණ ලසුන කියද්දි දන්තද ලයන්නයි දන්තද නයන්නයි. පාලියේදී ලසුන කියද්දි දන්තද ලයන්නයි දන්තද නයන්නයි. එතකොට ලූණු කියලා ලියද්දි දන්තද ලුයන්නයි නුයන්නයි එන්න ඕනේ. දෙකම දන්තද වෙන්න ඕනේ. ලුයන්නයි නුයන්නයි දෙකම දන්ත වෙන්න ඕනේ. ලූණු කියලා ලියද්දි දන්තදයි. එතකොට මේ සංස්කෘත හා පාලි භාෂාවේ තිබුණු ලක්ෂණ සිංහලයට බලපානවා. එතකොට ලුණු ලියද්දිත් එහෙමයි. ලුණු ලියද්දි කොහොමද වෙන්නේ? සංස්කෘතයෙන් කියනවා ලවණ, පාලියෙන් කියනවා ලෝණ. ඒකෙ තිබ්බේ දන්තද ලයන්නයි මූර්තජ නයන්නයි. දන්තද ලයන්නයි මූර්තජ නයන්නයි. ඒ නිසා සිංහලයට එනකොටත් එහෙමම එනවා. ලුණු කියලා ලියද්දි දන්තද ලුයන්නයි මූර්තජ නුයන්නයි. ලූණු මෙහෙම ලුණු මෙහෙම. මේක හරියට දැනගත්තාම ලූණු ගත්තේ වටේ මැනලාද ලුණු කෑවද වගේ දේවල් අහන්න විතරක් නෙමෙයි හරියට ලියන්නත් පුළුවන්. කඩේ තියෙන ඒවා බලලා මේක ලියන්න යන්න එපා. හරියට දැනගෙන ලියන්න ලුණු සහ ලූණු